නාම සාධනාදී අපවත්වන්නේ උද ශ්‍රද්ධාවන්තේ පින්වත්නි මේ මොහොතේදී හැමදෙනාම බලාපොරොත්තු වන්නේ මේ උතුම් වූ කුසල පොය දවසේ උදේසන ධර්ම දේශනාව සඳහා ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව සඳහා අපගේ ආරාධනාව පිළිගෙන අපේ විහාරස්ථානයේ උඩම කරඬිනා වූ රාජකීය පඬිත නාමිකයන් අවසරයි පන්නලේ ආනන්ද නායක මහින්පාණන් වහන්සේට මේ උතුම් ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම හැටියට වදනාම සාධනාදී අපවත්වලා මේ පින්කමාලාව එමවම සෝදානම් කරන්නේ සාදු සාදු සාදු. Bhagavato arahato
සම්මා සම්බුද්දස්ස අප්පකාතේ මනුස්සේසු ये जना पार गामिनो अत्तायं इतरा पचा तीर විහාරාධීශ්වර අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සති විහාරික පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද ඓතිහාසික පොසොන් පුරපසළොස්වක පොහොයදා හිමිදිරි උදෑසනින් උපෝසථ අෂ්ටාංග සීලෙහි පිහිටා කටයුතු කරන සැදැහැති වාසනාවන්ත මව්දෙමව්පියන් දුවල පුතාලන් ඇතුළු පිළිතුරු සුදානම ඔබේ මගේ තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් අපි හැමදෙනා කෙරෙහි මහත් වූ මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් දහම් කරුණක් කෙරෙහි අපේ අවධානය යොමු කිරීම සඳහා මේ උතුම් පුරපසළොස්වක පොහොයදා උදෑසන ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය ලබාගෙන හෝමාගම පදිංචි කමන්ත ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ පිරිස ඉතා සැදැහැ සිතින් යුක්තව කටයුතු කරන බවත් අපි කරුණාවෙන් යුක්තව මේ මොහොතේ සිහිපත් කරනවා. අද පොහොය අපේ හැමදෙනාටම වැදගත් උතුම් පුරපසළොස්වක පොහොය දවසක්. ඒ පිළිබඳව අද දවස පුරාවටම බොහෝ අවස්ථාවන් වලදී ඔබට කරුණු කාරණා ගණනාවක් ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබෙවි. ඒ වගේම උදෑසන ඔබ උපෝසථ අෂ්ටාංග සීලෙහි පිහිට වූ වෙලාවේ ඒ උතුම් කාර්යය ඉටු කළ වදාළ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලා දවසේ වැදගත්කම පිළිබඳව කරුණු කීපයක් ඒ අවස්ථාවට උචිත ආකාරයට පැහැදිලි කරන්නට ඇති. ඒ නිසා මම මේ පොය දවස පිළිබඳව අද දවස පිළිබඳව විශේෂයෙන් යමක් සිහිපත් කරන්නට අදහස් කරන්නේ නැති බව කියන්නයි මම ඔය කරුණු ටික මතක් කළේ. එනිසා මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරන ඔබ හැමදෙනා මේ වෙලාව අපි වෙන් කරගත්තේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කළ අපට කියලා දුන්න දහම් කරුණක් ශ්‍රවණය කරන අපේ ජීවිත ඊට අනුකූලව ගොඩනගා ගැනීම සඳහා මම මාත්
මාතෘකාව හැටියට දේශනා කළ ගාථාව ඔබෙත් මගේ තථාගත බුදුහාමුදුරුවෝ අපට දේශනා කරමින් උන්වහන්සේ අපේ ජීවිත සුවපත් කිරීම සඳහා ඉතාම වැදගත් පණිවිඩයක් අපට ලබා දුන්නා. උන්වහන්සේ අපට දේශනා කරනවා අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අතායන් ඉතරා පචා. බුදුහාමුදුරුවෝ අපට එහෙම වදාළා. ඒකේ අපිට වැදගත් වචන ටිකක් තියෙනවා. අතායන් ඉතරා පචා. මනුස්සා පාරගාමිනෝ. අනේ ටික අපිට වැදගත්. මනුස්සා කියලා කියන්නේ මිනිස්සු. කාටද මනුස්සා කියන්නේ? මිනිස්සුන්ට. අපි මිනිස්සු නේද? ඕනේ. මොහාගම පැත්තේ ඉන්න මිනිස්සු නේද? අපි මිනිස්සු. මේ ලෝකේ මිනිස් ලෝකේ නෙමෙයි. මොන ලෝකෙද? මනුෂ්‍ය ලෝකය. මනුස්සා මේ වචනේ පාලි. සිංහල ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නනේ තත්සම, තත්භව, නිෂ්පන්න කියලා වචන වර්ග තුන. සමහර වචන වෙනත් භාෂාවක ඒවා ඒ විදිහටම අපි කියනවා. එහෙම එකක් නෑ. මනුස්සා මේ ලෝකේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙට එන එක ලේසි නමද? අමාරුයි. මනුස්ස ලෝකෙට එන එක අමාරුයි. අපි බුදුහාමුදුරුවෝ මනුස්ස ලෝකෙට එන එක අමාරුයි කියලා බාල පණ්ඩිත කියන සූත්‍රයේදී දේශනා කළා. ඒකත් මොන සූත්‍රයේද? බාල පණ්ඩිත. මතක තියාගන්න පස්සේ බැලුවට හරියක් නෑ. ඔය බාල පණ්ඩිත සූත්‍රයේදී දේශනා කළ වචනයක් අපිට සිංහලෙන් හොඳට කටපාඩම්. මොකද දන්නවද? කන කැස් වේවා කියන්නේ. ඔයක තියෙන මොන සූත්‍රයේද? බාල පණ්ඩිත සූත්‍රය. අපි ඉතින් පණ්ඩිතකමට කියවල තියෙන තැන දන්නේ නැහැ. තියෙන්නේ බාල පණ්ඩිත සූත්‍රය. කන කැස් වේවා වියසිදුරෙන් අහස බලන්නාසේ. මනුස්ස ලෝකෙට එන එක ඒ වගේ දුර්ලභයි කියලා කියනවා. දුර්ලභංච මනුස්සත්ත. දුර්ලභයි. මනුස්ස ලෝකෙ. හරියට අර උපමාන වගේ. මහා සාගරයේ ඉන්නවා කැස්බෑ විශේෂත්වයක්. කැස්බෑ විශේෂත්වයක් ඉන්නවා. ඒගොල්ලෝගේ මොකක්ද දන්නවද විශේෂත්වය? ඒගොල්ලෝ උස්ම ගන්නේ අවුරුදු 100කට එක සැරයක්. ඒසි නෑ නේද? අවුරුදු 100කට වරක් උස්ම ගන්න. උස්ම ගන්නේ සාගර පතුලේ ඉඳලා නෙමෙයි. උස්ම ගන්නේ සාගරේ මතු පිටට ඇවිල්ලා. උඩට ඇවිල්ලා තමයි උස්ම ගන්න. පතුලේදී නෙමෙයි. බලන්නකෝ එයා උස්ම ගන්න කාලේ හරි පුදුම නැද්ද? එයාගේ උස්මයක් තරම් කාලයක්වත් අපිට ජීවත් වෙන්න බැහැ අප්පා. එයා උස්මයක් නැහැ අවුරුදු 2කට.
අපි සාමාන්‍ය 100 ජීවත් වෙන්නේ නැහැ නේ. මං කීප ගැඹුරක්. ඔක්කොම අහගෙන ඉන්නවනේ. ඔක්කොම අහගෙන ඉන්න නැත්නම් ඔබලාගේ ඔයගොල්ලෝගේ මනට එන්න මම පාන්දර 4ට එන්නේ. ඒ නිසා තමයි මම අරුගා සංඝාවාසයේ හෙව්වේ. මම 4ට එන්නේ. එතකොට අවුරුදු කීයක් සැරයක් සුන්දරනේ 100කට සැරයක්. මොහොතේ සාගරේ මතු පිටට ඇවිල්ලා තමයි සුන්දරනේ. මේ කතාව දන්න අය ඇති. නොදන්න අය ඇති. නොදන්න අය අඩු ඇති. දන්න අය කතාව වචනේ නෙමෙයි. කතාව. දන්න අය වැඩි ඇති මං හිතන හැටි දන්න අය වැඩි ඇති කතාව නොදන්න අය අඩු ඇති ඒ වුණාට මගෙන් අහන පළවෙනි කතාවනේ නිසා ඕකේ අනිත් පැත්ත ඇත්තේ කමක් නැහැ දැන් එයා වසර 100කට සැරයක් උසම ගන්න උඩට මහා සාගරයේ මැද එයා උසම ගන්නට උඩට එන දවසේ ඒ මොහොතේ එයා උඩට එන තැනම තියෙන ඕනි වියගහ ඔය කියන හරියවල වියගස් රැඳෙන්නේ නැහැ. එයි මහ මොහොතේ මැද කොනකසල රොඩු රැඳෙන්නේ නැහැ. එහෙනම් වියගහ මහ සාගරේ මැද තියෙන්න බෑ. තියෙන්න නම් මොනවා වෙන්න ඕනද? ඊට සුළු මොහොතකට පෙර ඒ හරියට දාලා තියෙනවා. එහෙනම් මහා සාගරයේ මැදට පරිහරණය කරලා ඉවතලන වියගහක් අරන් ගිහිල්ලා කවුරු හරි ඊට පුංචි වෙලාවකට පෙර දාලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්ද සාමාන්‍යයෙන්? බෑනේ. වුණොත් ඉතින් අහම්බයක් තමයි. එතකොට වියගහ එතන තියෙන්න ඕනි. ඒක ලනු ගානේ හරකට කරගානේ. ඒකට කියන්නේ විය සිදුර කියලා. ඔය සිදුර තියෙන්න ඕනි අර කැස් බෑ වගේ ඔළුව උඩට දාන්න පුළුවන් මට්ටමට සිදුරා. ඒකත් එන කැස් බෑ වගේ ඔළුව කොච්චර ලොකුයිද දන්නේ? එයාට අනික කන කැස් බෑව කියන්නේ කෑහෙයි පේන්නේ. කෑහෙයි පේන්නේ. ඒ ඇහෙන් තමයි උඩ බලන්න ඕනේ. එතකොට අර සිදුරෙන් ඔළුව උඩට දා ගන්නත් ඕනේ. ගෙල දාන්න ඕනේ කියලා කියන්නේ බෙල්ල දැක්ක දාන්න ඕනේ. එතකොට මේ ඔක්කොම ටික වෙන්න ඕනේ. එයා මුහුදු පතුලේ ඉඳලා උඩට එන්න ඕනේ. එන වෙලාවටම වියගහක් තියෙන්න ඕනේ. ඒ වියගහේ සිදුරෙන් එයා උඩට ඔළුව දා ගන්න ඕනේ. උඩ බලන්න ඕනේ. බලනකොට හද තියෙනවා. අපච්චි අද වගේ දවසක ගලුවොත් නම් මොනවා හරි බලා ගන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින් බෑ. මේකේ තියෙන බොහෝ සිදුවීම් වෙන්න බෑ. ඒවා වෙනවා කියලා හිතන්නවත් බෑ. ඒ නිසා ඒවට කියන මොන කරුණ කියලාද? දුර්ලභයි. හරියට ඔය ටික ඔක්කොම එකතු වෙලා ඔය අහමු සිදුවීම් එකක් නෙවෙයි අහමු සිදුවීම් ගොඩක් නේ. මේ අහමු සිදුවීම් ඔක්කොම එකතු වෙලා ඔය එක ඇසක් අන්ධ කැස් බෑවා හඳ දකින්නවා වගේ ඉතාම කලාතුරකින් අහමු ලෙස සිද්ධ වෙන එකක් තමයි මොකක්ද? මනුස්ස ලෝකේ උපදින එක. නෑ ඉතින් මොකක් හරි කරුණක රෝග වෙලානේ නේද? ඒක වෙලා. ඒ අහමු සිදුවීම අපිට ලැබිලා ඒක වාසනාවක්ද නැද්ද? වාසනාව.
මනුස්ස ලෝකයේ කියලා කියන්නේ එයාපෝට් එක. ඕන තැනකට යන්න පුළුවන් තැන. මෙතනින් ගිය හැකි. මෙතනට යන්න පුළුවන් ඕනම තැනකට යන්න පුළුවන්. දිව්‍ය ලෝකවලට යන්න පුළුවන්. මනුස්ස ලෝකවලට යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකවලට යන්න පුළුවන්. අපාය ලෝකවලට යන්න පුළුවන්. මෙහෙට තමයි යන්නේ. ඒ නිසා මේ ලෝකේ ඊටම සුවිශේෂී තැන මනුස්ස ලෝකේ. මේ ඊටම අහඹු ලෙස මනුස්ස ලෝකෙට ආව මිනිස්සු අප්පකාතේ මනුස්සේසු මිනිස්සු අතරින් අහඹු ලෙස මනුස්ස ලෝකෙට ආව මිනිස්සු අතරින් අප්පකාතේ අඩු පිරිසක් අඩුමාඩු පිරිසක් පාරගාමිනෝ පරතරට හෙවත් නිවනට යනවා කියන බුදුහාමුදුරුවෝ දේශනා කළා. කොච්චරද යන්නේ? ඊටාම අඩු පිරිසක්. කොහෙටද? පාරගාමිනෝ පරතරට. මෙතන පරතර කියලා කිව්වේ නිවනට යන්නේ ඊටාම අඩු පිරිසක්. ඒ කියන්නේ සසරින් එතෙර වෙන්නේ මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සුන්ගෙන් ඊටාම අඩු පිරිසක්. ටිකක් චුට්ටක් එතෙර වෙන්නේ. ඊටු ටික නතර වෙනවා. ටික දෙනෙක් එතෙර වෙනවා, වැඩි පිරිසක් නතර වෙනවා. දැන් ඕගොල්ලෝගේ හිතෙන් අහන්න මම ඉන්නේ එතෙර වෙන ගොඩේද මම ඉන්නේ නතර වෙන ගොඩේද? උත්තර දෙයි බලන්නකෝ. ආසාව ගැන අහන්නකෝ. මගේ ආසාව නතර වෙන්නද මගේ ආසාව එතෙර වෙන්නද? අද ඉතින් උත්තරය දෙයි එතෙර වෙන්න කියලා. එතෙර වෙන්න කියලා දුන්නා කියන්නකෝ. මගේ පැවැත්ම මම සකස් කරගෙන තියෙන්නේ එතෙර වෙන විදිහටද නතර වෙන විදිහටද කියලා අහන්නකෝ. ඉස්කෝලේ නම් මම හරස් ප්‍රශ්නයක් කරනවා අත උස්සන්න කියනවා දුරට. දැන් මෙහෙම අත උස්සන්න කියන්නේ තමන්ගේ පැවැත්ම ඉතර වෙන පැත්තටද මේ දවස්වල වැඩ තමන්ගේ පැවැත්ම නතර වෙන පැත්තටද කියලා ටික හොයලා බලන්න. කොච්චර ඉතර වෙන්න කැමැත්තක් තිබුණත් කරන වැඩ කරගෙන යන්නේ නතර වෙන විදිහට නම් ඉතර වෙන අදහස තිබුණාට මොකද වෙන්නේ? එතෙර වෙන්නේ නැහැ, නතර වෙනවා. ඒ නතර වෙන්නේ අපි නුවණින් විමසා බලා කටයුතු නොකරන නිසා. එහෙනම් අපිට ඕනේ හොඳ නුවණක්, හොඳ ප්‍රඥාවක්, හොඳ බුද්ධියක් සියල්ල විමසා බලා කරන්න තරම් තියුණු තීක්ෂණ ඥානයක් අපිට ඕනේ. තීක්ෂණ ඥානයක් ඕනේ. ඒ වෙනුවෙන් පින් කරන්න ඕනේ. තීක්ෂණ ඥානයක් ලැබෙන්න, තියුණු ඥානයක් ලැබෙන්න. හොයන්න ඕනේ නුවණ පහළ වෙන්න, ඥානෙ වැඩි වෙන්න, තීක්ෂණ නුවණක් ලැබෙන්න මොනවද කරන්න ඕනේ පින්කම් මොනවද පූජා කරන්න ඕනේ කියලා එහෙම හොයලා බලන්න ඕනේ. ඒවා හොයා අපි ඒවා දියුණු කරන්න ඕනේ. මොකද නුවණ මදි වුණොත් නිවන නැති වෙනවා. නුවණ මදි වුණොත් නිවන නැති වෙනවා. නිවන අහිමි වෙනවා.
නුවණ නැති අයට නිවන ලැබෙන්නේ නැහැ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. නුවණ ප්‍රඥාව නැති අයට මේ ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න බෑ. නුවණ ප්‍රඥාව නැති අයට. එහෙමනම් අපිට නිවන් දැකීමේ කැමැත්ත ආසාව තියෙනවා නම් නුවණ පතාපින් කරන්න ඕන. නුවණ ඒ නුවණ ඥානෙ දියුණු වෙන පින් කරන්න ඕන. ඊළඟට අපේ හිතවල තියෙන සසර නතර වෙන්න උවමනා කරන කෙලෙස් නතර කරන්න ඕන. සසර නතර වෙන්න ඉවහල් වෙන කෙලෙස් නතර කරන්න ඕන. පැහැදිලිද කියන්නේ? නතර වෙන්න ඉවහල් වෙන කෙලෙස් නතර කරන්න ඕන. නතර වෙන්න ඉවහල් වෙන්නේ ඒවා. එතකොට අපි කීවට ආසයිනේ. තමාරු නිදියන් ආසයි. තමාරු රෙදි වලට ආසයි. නිදියන් ආසයි නේ. කීවට ආසයිනේ. සමහර ආසාවල් තියෙනවා සීමාවක් නැහැ. මම මේ නිදියන් ආසයි කියලා බලනකොට ඕගොල්ලෝගේ සේවාවට දැන් නම් දොළක තන නෙමෙයි මේ නෑගේ මොනබරෝ මිනිමිදු හැම වෙලෙම ඉන්නේ. ආයෙ වෙන කොහෙවත් හොයන්න ඕනේ නැහැ. ඒක උඩ හේවන නැහැ. ඒගොල්ලෝ දන්නවා. ආපුවම ඇති ඇදෝඩ ඇති නිදිමලට. ඒ මොකෝ? එයාගේ හැටි. එයි ඒ ආවන වෙලාව මේ මහ 12ට ආයෙත් 12 ප්‍රශ්නයක්. එයා මොකටද වැඩි මාස? එහෙම නැත්නම් කොහොමද පැත්තේ මාවනද පැත්තේ නිදියන් ආසයි. සමහර විටකට ආසයි. ඇති වෙන්නේ කවදාවත් ඇති වෙන්නේ මේක පුදුමයිද? නෑ. පුදුම නෑ. බුදුහාමුදුරුවෝ කාලේ එක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ රෙදි වලට පුදුම ආසයි. සිවුරු වලට ආසයි. ඔයගොල්ලෝ කරන්නේ රෙදි සිවුරු වලට පුදුම ආසයි. ඇති වෙන්නේම නෑ අප්පා. ඇති වෙන්නේම නෑ. කොච්චර තිබ්බත් මදි. සිවුරු ඉතින් නේද? එච්චර ඒ උනාට ආසයි. ආසයි. මම කියනකොට මතක් වුණේ මහත් ආසයි. ආනේ. මට මේ මෑතකදී මම මැලේසියාවේ ගියා පින්කමකට. මට පින්කම ඉවරලා සිවුරු 360 ගණන් හම්බුණා. ඒකේ මෙහි වගේ නෙවෙයි. මෙහි අපි එකක් පූජා කරලානේ ආඩන්නේ. මේ මට 360 ගණන් හම්බුණා. 360ක් විතර ගණන් කරා ඊට පස්සේ තව කීපයක් තිබුණා ගණන් කරේ නෑ. මේ හම්බුණා. මට ඉතින් ඇත්තටම සිවුරු 360ම මැලේසියාවේ ඉඳලා කේක් දෙවුණා ලංකාවට. අපවත් වෙනකම් පුරවන්නත් ඇති වෙයි සමහරවිට. නේද? ඔව් ඉතින් ගොඩක් මේ මම ඒ වෙලාවේ හිතුවා මට මේසා විශාල සිවුරු කන්දක් හම්බුන වෙලාවේ ජීවිතේ ලැබුණු ලොකුම අවස්ථාවක් මේ සිවුරු 360ක් මට පූජා කරන්න. මට පූජා කරන්න ලැබෙන අවස්ථාව මම ලංකාවේ කොහොමද කරන්නේ? මාතුආලේ මම තියෙන්නේ. එච්චර පූජා කරන්නේ පූජා කරොත් උඩම එකයි දෙකයි ආයේ. 360ක් මම පූජා කරන්නේ. ඉතින් මට ඒක ලොකු වෙනවා. මම මොකද කළේ? ඒ ටික ඔක්කොම ඒ ලංකාරාමේ හාමුදුරුවන්ට පූජා කරලා උන්වහන්සේගේ ඉස්සරහා මුරලා මම කිව්වා. අපේ නායකයන් මේ මට පින්සිතේට මේ පරිස්කාර ටික ඔක්කොම මම උන්වහන්සේට පූජා කරනවා කියලා. මම හොත්තට බැඳලා පූජා කළා.
නිද්දාසේ ලංකාවට ආවා කොරෝන ගිය සිවුරු කොරෝන. හරි නිද්දාසේ. හැබැයි එහෙම මං විතරද කොහොමද? මම විස්තර කියන්නේ අනිත් එක හිතාගන්න. මං විතරද කොහොමද? එහෙම ආවේ. මම එහෙම ආවේ සතුටේ. බුදුහාමුදුරන් කාලේ ගිය එක හාමුදුරු කෙනෙක්. නැත්නම් මම ওই කතාව කිව්වේ නේද? ඔය කිව්වට පන්නලා අන්දාමතුරුත් එහෙමද දන්නේ නේ. ඔය ගිලන් පස්සේ දෙනකොට කතා කරන අවස්ථාවක් හම්බුනාම කියන්නේ. මේ සිවුරු වලට පොඩ්ඩක් ආසාවෙන් හිටිය හාමුදුරුවන්ට නමක් දැම්ම කට්ටිය. නන්දානනේ බහුභාණ්ඩික භික්ෂුව. මේ හාමුදුරන්ගේ අන්‍යාර්ථ නම බහුභාණ්ඩික භික්ෂුව. උන්වහන්සේ අපවත් වුණා. අපවත් වෙලා දවස් 7කට ගියා. ධම්සභා මණ්ඩපයේ භික්ෂුන් වහන්සේලා රැස් වෙලා එක දවසක් කතා කරනවා. ආර්යා මලානේ අපවත් වුණානේ. කොහෙද දන්නේ ඉපදුනේ? පුදුම ආසාවල් තිබුණේ පිළිකරවල සිවුරු වලට. කොහෙද දන්නේ මේ ඉපදුනේ කතාවේදී ඉන්නවා. බුදුහාමුදුරුවන්ට හොඳ වෙලාවක් නේ. බුදුහාමුදුරුවෝ වටිනා ධම්සභා මණ්ඩපයේ වැටලා අහනවා. මං එන්නට මොනවද කතා කරන්නේ හිටියේ? ස්වාමීන් වහන්සේ බහුභාණ්ඩික භික්ෂුව අපවත් වෙලා ඉපදුනේ කොහෙද කියලා අපි මේ කතා කර හිටියේ. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ එක හාමුදුරුවෝ කතා කරලා කිව්වා අර බහුභාණ්ඩික භික්ෂුන් වහන්සේ වැඩ සිටියේ කුටියට ගිහිල්ලා ඉදිරි පෙළේම අහුරලා තියෙන සිවුරු ටික තැන් වල ඇටිලි මිටි වැදලා අන්නේ ඉස්සරහම තියෙන සිවුරු ගොඩෙන් සිවුරු පිළිකර කීපයක් අරන් එන්නකෝ කියලා හාමුදුරුවෝ කියනවා. හාමුදුරුවෝ ගිහිලා බුදුහාමුදුරුවෝගේ අන පරිදි ගෙනල්ලා අර බුදුහාමුදුරුවෝ ඉස්සරහ තියෙන බුදුහාමුදුරුවෝ සීල හාමුදුරුවන්ට කතා කරන කිව්වොත් වගේ නෝ ඒක කතා කරා. කතා කරලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඔය සිවුරු පොටක් එකක් අල්ලලා මේ උස්සන්න කෝකේ හාමුදුරුවෝ කියනවා. කිව්වහම උස්සන. මේ සිවුරු වල නමල දෙකේ පොටක් උස්සනවා එතන මේ බැහැලා යනවා ඕච්චන් නිකන් ඇහැට පේන අපිටම පොඩි සතේ. උකුණේ තරම් විතර ඇති එකේ. උකුණ මම බකුණ කියන දේ අවසන් කරලා ලොකෝනේ. මකුණට වඩා පොඩි උකුණට වඩා ටිකක් තනි. එයාගේ නම කාව අන්නේ ඒකේ. ඔබලුනේ වල දැටි. චුරුටි. එයා අර මේ උස්සපු සිවුරු කොටෙන් බෑම යට සිවුරු කොටේට රිංගුවා. ඒතරයි සිද්ධිය. අපේ බුදුහාමුදුරුවෝ ශ්‍රී හස්තේ දික්කලා කියනවා මහණෙනි ඔබ හෙව්ව භික්ෂුව තමයි ඕම බහැලගේ. අනේ දැන් අපේ හාමුදුරුවෝ හෙව්වනේ බහුභාණ්ඩික භික්ෂුව ඕ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය බහැලගේ ඔය බහැල යට සිවුරු කොටස් වලදී ආන්නේ ඒ උන්වහන්සේ තමයි. බලන්නකෝ. සිවුරු වල දෙටි ආසාවෙන් හිටිය. ඊතර වුණාද? නෑ. ඊතර වෙලා නෑ. ආපහු සිවුරු කරවන්න මනුස්ස ලෝකෙට ආවද? අනේ නෑ ඉක්කෝ ඇවිල්ලා අප්පා ආය අවුරුදු 7කින් ඉඳන් මහා වෙලා ඔය සිවුරු කඳ කරවන්න එපාය. නෑ. ආවේ ආසාවේ ප්‍රතිඵලය හැටියට සිවුරු කන්ට බලන්නකෝ. කලක් භික්ෂුවක් දැන් කලක් සිවුරු පැළඳි භික්ෂුවක් දැන් සිවුරු කන කාලෙක. ඊතරෝනේ නෑ නතර වුණා. කොච්චරනම් දෙව්රම් මෙහෙරේ භික්ෂුන් වහන්සේලා ඊතර වෙන්නේ නැද්ද? ඒ අනෙක් සියලු ආවාසික භික්ෂුන් වහන්සේලා සසරින් ඈතර වෙද්දී උන්වහන්සේ සසර නතර වුණා.
ඒ හිතවල තියෙන ස්වභාවයට අනුව තමයි අපි සසර නතර වෙන්නේ. එහෙනම් දැන් ඉතුරු ඒවට සමාන ලකුණු දාගන්න. මම ගොඩාක් ආසරෙදි වලට නම් මගේ මරණයෙන් පස්සේ මගේ රෙදි කබඩ් එකේ තමයි මගේ ඊළඟ පදිංචිය. ඒකේ රෙදි ඇස්සේ තමයි මගේ ඊළඟ පදිංචිය. රහදා මගේ කොට ආසාව තියෙන්නේ ගෙදර වත්තේ ඉඩමට නම් මගේ ඊළඟ පදිංචිය හැබැයි මනුස්ස වෙලා නෙමෙයි අපි හිතාගෙන නම් මනුස්ස වෙලා වෙනකොට ගැටුවේ ඉන්නම් කියලා ආසාව වැඩි නම් මහ පොළොවට එනවා එන්නේ ඉතින් මහ පොළොවට ආසාවෙන් ගියේ 7 දවසේ පින්කමට 3 මාසේ පින්කමට අර එළියේ මල් පැලක් හදනවානේ. ඕක හිටවන්න අලවංගුවෙන් අනිනකොට අපි මුණ ගැහෙනවා. අනේ බව. එතකොට මුණ ගැහෙනවා. ඇවිල්ලා තමයි. හැබැයි ඇවිල්ලා තියෙන්නේ නේද? ඇවිල්ලා තියෙන්නේ ගැඩවිල්ලෙක් වෙලා මිසක ඇවිල්ලා තියෙන්නේ ඒ ඉඩකඩ පාවිච්චි කරන්න ඊතර වෙලා නෑ. නතර වෙලා. කාගේ හරි වැරද්දක් නිසාද? නෑ. එයාගේ වැඩ. එයාගේ නතර වෙන්න ඕන වැඩ කරේ. ඊතර වෙන්න ඕනි කියා. ඊතර වෙන්න ඕන කියා. නතර වෙන්න ඕනි වැඩ කරාම ඊතර වෙන්නේ නෑ නතර වෙනවා. කාටද එහෙම වෙන්නේ? ඔබට මට. ඔබට මට වෙන්නේ. ඇයි? අපි කැමති විදිහනේ. අපි කැමති විදිහනේ. මිනිස්සු එහෙම නැහැ. එහෙම තමයි මිනිස්සු. එහෙම. මිනිස්සු මරන්නේ. ඊතර වෙන්නද? නෑ. නතර වෙන්න. ඒගොල්ලෝ නතර වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ නතර වෙන පිරිස වැඩි. නතර වෙන පිරිස වැඩි. ඊතර වෙන පිරිස අඩුයි. අපි හොඳට කල්පනා කරලා බුද්ධිමත්ව කල්පනා කරලා මහන්සි වෙන්න ඕනි. සසර නතර වෙන වැඩ අඩු කරලා සසරින් ඊතර වෙන වැඩ වැඩි කරගන්න මහන්සි වෙන්න ඕන. වැඩි කරගන්න මහන්සි වෙන්න ඕන. ඒස හැම වෙලාවෙම හිතලා වැඩ කරන්න ඕන. හිතලා හැම වෙලෙම කල්පනා කරන්න ඕන නුවණ වැඩි කරගන්න. ඥාණය වැඩි කරගන්න. ඒවට උමන පින් කරන්න ඕන. හැම පිනකීම ප්‍රාර්ථනා කරන්න. මේ කල උදාර පිනෙන් මගේ නුවණ වැඩි වේවා ඥානෙ වැඩි වේවා මට ප්‍රඥාව පහළ වේවා නැත්තම් නිවන් දකින්න බෑ නිවන් දකින්න වෙන කිසිම සුදුසුකමක් නැහැ ලස්සන වෙලා ස්ත්‍රී වෙලා පුරුෂ වෙලා මහාන වෙලා අධිපති වෙලා නායක පදවි ලැබලා උපාධි ලැබලා අනේ එකක්වත් සුදුසුකමක් නෙවෙයි නිවන් දකින්න. ඒවා සුදුසුකම් නෙවෙයි නිවන් දකින්න. නිවනට සුදුසුකම තමයි නුවණ, ඥානය, බුද්ධිය. ඒවා වැඩි වුණොත් විතරයි නිවන අපට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. කිසිම සුදුසුකමක් නිවනට අදාළ නැහැ. නිවනට අදාළ නැහැ. ඒ නිසා නිවන හැමත් මේ සසරින් එතර වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඔබ මම අපි හැමෝම නුවණ දියුණු කරගන්න ඕන. දියුණු නුවණට තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අඥාන කාටවත් නිවන දකින්න බෑ. එහෙම බෑ.
නුවණ නැති කාටවත් නිවන් දකින්න බෑ. ඒසා නුවණ ලැබේවා කියලා පින් කරන්න අපි මහන්සි වෙනවා. ඊළඟ විශේෂත්වය තමයි අපි නුවණ දියුණු වෙන විදිහට වැඩ කරනවා. දැන් උදාහරණයක් මෙහෙම මොනවා හරි අපිට කහට කිලුට අයින් කර ගන්න ඕන. අපි මොකද කරන්නේ? ඒක නිතර කියලා වැඩිපුර හොදන්න ඕන. පිහින්න ඕන. දීප්තිමත් වෙන්න පිහින්න ඕන. වර්ණවත් වෙන්න පිහලා දාන්න ඕන. සෝදන්න ඕන. ඒ වගේ අපේ හිතේ ප්‍රඥාව වැඩි වෙන්න නුවණ දියුණු වෙන්න අපි මේ නුවණ වැඩි වෙන විදිහ නිතර දීප්තිමත් වෙන්න ඒවා පිරිසිදු කරන්න ඕන. සෝදන්න ඕන, පිරිසිදු කරන්න ඕන. කොහොමද හිතක් හොදන්නේ? කොහොමද හිතක් එහෙම දීප්තිමත් කරගන්නේ? ඒ සඳහා හිතලා වැඩ කරන්න ඕන. වෙන බෙහෙත් නැහැ. හිතා වැඩ කරන්න ඕන. අපිට හිතෙන දේවල් හොඳට හොයලා බලන්න ඕන. හිතනවා කියන්නේ හොයලා බලනවානේ. දැන් සමහර අය වැඩ කරනවානේ හිතු මතේ. එතකොට වැඩිහිටියෝ අවවාද කරනවානේ. හිතෙන එක දේවල් කරනවා, හිතු මතේ වැඩ කරනවා, හිතට එන එක කරනවා. එහෙම කියන්නේ එහෙම කරන්න එපා. හිතට එන එක, හිත ඉල්ලන දේ, හිත කියන දේ කරන්න එපා. හිත මොනවා හරි කිව්වහම, හිත මොනවා හරි ඉල්ලුවම අපි මොකද කරන්න ඕනේ? හොඳට එතන ටිකක් නතර වෙලා හිතා බලන්න. එකපාරම වැඩ කරන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට අද හිත කිව්වේ නැද්ද පන්සල් යන්න බෑ කියලා? සිල් ගන්න බෑ. ඇයි අද වහිනවනේ? එතකොට ඔය හිත කියනවා එහෙම. ඊයේ හවස කිව්වා හෙට උදේ යනවා කියලා. සමහර අයගේ ඊයේ හවස හෙට බැරි වෙයි. උදේ වහිනකොට ඔන්න එකපාරම හිත කියනවා අනේ මන්නේ කොහොම යන්නද කියලා සීතලේ ගිහිලා ඉඳලා තියෙයි. ඉඳ පුළුවන් වේද? අනේ මන්නේ බෑත් හිතෙනවා. කොහොමද තමයි බෝල් කරලා කියනවා. බොලා අපිට වහිනවද? අනේ මන්නේ යන්නද සිල් ගන්න? ඉන්ටර්වල් තියෙයිද? අද බෝයිලන්සේ සෙනඟ වැඩි වෙන්නේ නේද? එහා පැත්තෙන් කිව්වොත් ඕ මාත්මේ හිතේ ඉන්නේ මට ඕකම තමයි දැනෙන්නේ. නොගිහිල්ලවත් හිටියොද? ඉන්නා. හැබැයි ඊයේ හවසේ එන්නේ හිතුවේ. සමහරවම හිතනවා දැන් පළවෙනි සිතිවිල්ල ඔහොම එනවා. නොගිහිල්ලා හිටියනම් හොඳයි සීතලේ ඉන්නද මේ මෙලෑට බණමඩුවත් එක්කලා ඇති. ඒකීය කියනවාද? ඊට පස්සේ ආයෙ හිතෙනවා නෑ. ලබන පොසොන් එකට ඉන්නවත් ඇති නැතුණත් ඇති. ලෙඩ වෙලාමවත් කමන්නේ. ඔච්චර සීතල දෙවුණත් කමන්නේ. යන්න. ආහවරනම් බෑ කිව්වා කමන්නේ. එහෙම තමයි මේ ආවේ. දැන් ඔන්න එකම හිතේ අවස්ථා දෙකක් නේ. එක වෙලාවකදී එපා කියනවා. තව වෙලාවකදී හා කියනවා. දැන් අපි තමයි තීරණය කරන්න ඕනේ කල යුතු හොඳ දේවල් තියනවානේ. ඒවා එපා කිව්වත් කල යුතු හොඳ ඒවා එපා කිව්වත් ආපහු හිතට කියලා ඒ දේ කරව ගන්න ඕන. හිත කියනවා බෑ. ඒක අපි කියන්න ඕන. නෑ යන්න ඕන. මේ වෙලාවේ කම්මැලි හිතන එක හොඳ නෑ. යන්න ඕන. අන්න එහෙම වැඩ කරන්න ඕන.
අපි හිත කුසලයේහි පිහිටවන්න ඕන. යහපත් ක්‍රියාවෙහි පිහිටවන්න ඕන. මහන්සි වෙලා. නැත්තම් ඔය හිත අපිට එපා කියන. අපිට එපා කියන අපිව වළක්වනවා. ඒ නිසා තමයි දැන් එහෙම හිතලා වැඩ කරන අයගේ මොනවද දියුණු වෙන්නේ? නුවණ දියුණු වෙනවා. ඒ නුවණ දියුණු කරගන්න ක්‍රමය. එයා හිතලා මොන වැඩ කරන්නේ? හැබැයි ඔය හොඳ වැඩ කරන මිනිස්සුන්ගේ හිතවලට නරක සිතුවිලි එන්නේ නැද්ද? එනවා. එයා මොකද කරන්නේ? නරක සිතුවිල්ල ආවම හොඳට තේරුම් අරගෙන ඒක යටපත් කරලා හොඳ වැඩ ටික විතරක් කරනවා. මේක ලේසි නෑ. අමාරුයි. මේ කියන තරම් මට ලේසිත් නෑ. අමාරුයි. අපි ඉතින් මේ අමාරුවෙන් හරි හිත ඒ ක්‍රියාවෙහි පිහිටවා ගන්න දක්ෂ වුණොත් හැබැයි තව එකක් තියෙනවා. එක දිගටම හිත එහෙම කියලා ඒ කුසල අරමුණු වලම පිහිටවමින් කටයුතු කරන අය ඉන්නව නේද? ඒගොල්ලන්ට ටික කාලයක් යනකොට හිත උදව් කරනවා ඒ වැඩේ දිගටම කරගෙන යන්න. ඔයගොල්ලෝ හරියට මේක තේරුම් ගන්නවද කියලා දන්නේ නැහැ. හිත උදව් කරනවා. හොඳ වැඩ කරන්න හිත උදව් කරනවා. මොකද හිත කියව ගන්නවා එතකොට මෙයාලවා නරක වැඩ කරව ගන්නට බෑ කියලා කියව ගන්නවා. දැන් උදාහරණයකට මේ වගේ කියන පන්නල ආනන්දහතුලාව මధుරෝනේ මරව ගන්න බෑ. මම සාමාන්‍යයෙන් අවුරුදු දැන් 15ක් විතර හිතලා මధుරේ මරලා නැහැ. මාන් ලවා මරව ගන්න බෑ. ඒ නිසා මගේ හිත මට ඉඳලාම ඉඳලා කියනවා මරන්න කියලා. අනකොට ගහලා මරන්න කියලා කියනවා. ඒ වුණාට එයා දන්නවා මම එයා කියන දේ අහන්නේ නැහැ කියලා. මම එයා කියන දේ අහන්නේ නැහැ. මම කියන දේ හිත අහනවා. හිත කියන දේ මම අහන්නේ නැහැ. ඔයගොල්ලෝ දෙන්නට හදාගන්න. හිත කියන දේ අහන්න මම හිතේ වහලෙක් නෙමෙයි. පුරාණ වාක්‍ය ඔයගොල්ලෝගේ සිතිවිලි වල එකතු කරගන්න. හිත කියන දේ කරන්න මම හිතේ වහලෙක් නෙමෙයි. හිත දැනගන්න ඕනේ. මම කියන දේ කරන්න. හිත කියන දේ මම කරන්නේ නැහැ. හිත මම කියන දේ කරන්න ඕනේ. මම එහෙම හිතට හරියට නඩුවක් දෙනවා. මට ඊ නිදී ගන්න කියනකොට 9:10 විතර ඇති. මට කිව්වා ආනන්ද උදේ 4ට ඇහැරෙනවා කිව්වා නේද යන්න කොළඹ. ඒ නිසා දැන් වෙලාව 9:10 නිදියට. මං කීවා හිතට නෑ. මම රාත්‍රී 12 දැකලා නිදියන්ට ආස කෙනෙක් බව ඔයා දන්නේ නෑ. මං සමහර ඔරුසේ 12 දැකලා නිදියන්ට ආසයි. මං කිව්වා ඇයි දන්නේ? මම දැන් අවුරුදු 20ක් විතර ඔය කතාව කියනවා. මං රෑ 12 දැකලා නිදියන්ට ආසයි කියලා. ඇයි ඔබ දන්නේ? මං නිදියන්නේ. එයා 9:10ට මට නිදියන්න කිව්වට එහෙම මං හිතේ වහලෙක් නෙමෙයි. හිතට වහල්කම් කරන්න මම බැරිලා නැහැ. හිත දැනගන්න ඕනේ මට ඕන දේ කරන්න. ඒ නිසා මං කිව්වා මම රාත්‍රී 12 ඔරලෝසුවේ දකින්න ආස කෙනෙක්. මං ඊට පස්සේ නිදියන්න. ඔයා ඉඳලා මං නිදියනකොට 12යි 5ට. 12 දකින්න ආස. ඊළඟ සාමාන්‍යයෙන් මම 4:00මාරකට සාමාන්‍ය ජීවිතය අවදි වෙනවා. මම ඊට පස්සේ ඇඳේ ඉන්න ආසයි. අද සමහර සෙනසුරාදා ඉදිරියට එහෙම හිත කියනවා අද සෙනසුරාදා නේ ආනන්ද.
අද උදේම ගමනක් නෑනේ. 6 විතර වෙනකන් ඇඳේ ඉන්න කියලා මගේ හිත මට 4:00 4:15 විතර කියපු දවස් ඕන තරම් තියෙනවා. මම ඒකවල කියනවා මේ ඔයාට ඕන වුණාට මම අවදි වුණොත් ඇඳේ ඉන්නේ නෑ. මං අවදි වුණොත් ඇඳේ ඉන්නේ නෑ. මට අවදි වෙච්ච මම ඇඳේ බහිනවා. ඒ මම පුරුදු කරලා තියෙනවා. මම ඇඳේ ඉරක් දෙන්නා. ඇහැරුණා නම් ඇඳෙන් නැගිටිනවා. එහෙම. ආයි පෙරලි අද සෙනසුරාදා අද ඉරිදා අද වැඩ නෑ. එහෙම නෑ. හැමදාම මේ වෙලාවට අවදි. දැන් මොකද මේ කරන්නේ? හිත පුහුණු කරනවා. හිත පුහුණු කරනවා. ඒ සමහර මිනිස්සු රෙදිව ගන්නේ කොයි දවසකනේ? එක්ක ඉඳලා එක්ක සෙනසුරා. සතියක් ගලවලා පයින්නවා. බාත්රූම් වල මුලවල හොදි බහිනවා. හොදන්නේ. යන්න බෑ. ඇයි? ඉරිදාගේ ඊළඟ සෙනසුරා දැනගන්න තියෙනවා. කිට්ටුවේ බෑ ගන්න. අල්ලන්න බෑ ඊළඟ කකුලේ හොදයි. සෙනගයි. වතුරයි. ඇයි? පිළිවෙලෙන් සෙනසුරා ගන්න. පිළිවෙලෙන් සෙනසුරා ගන්න. දියුණු නෑ හිත. කොහොමද නතර වෙනවා තමයි නේ. හොදේ වලවත් ඉති. නතර වෙනවා ඉතින් ඉන්න බෑ. රෙදිව දාන්නෝනේ කවද්ද? ගලවපුවා. රෙදිව දාන්නෝනේ. දැන් ඇඟේ ගලවපුවා. සෙනසුරා නෑ. ගලවපුවා. එහෙම නෑ. අපි හදන්න ඕනේ. එනිසා අපට පුළුවන් හිත පාලනය කරන්න. අපි උත්සාහ කළොත් හිත මෙහෙයවන්න ඔබට ලැබෙනවා නුවණ. නැත්තම් ඔහේ හිතියොත් හිත ඉල්ලන දේවල් කර ඔහේ හිතියොත් අපි කොහොමද නතර වෙනවම තමයි. සමහර මිනිස්සු එහි ඉන්නවානේ. උපන්නාට මේ ලොව වැනෙනවා වෙනම් ගෙන යන දෙයක් නැත පව් ගෙවනවා වෙනම් ඔහි ඉන්නවානේ. එතකොට මොකද වෙන්නේ? හැබැයි මතක තියාගන්න මනුස්ස ලෝකෙ නෙමෙයි ඉන්න වෙන්නේ. ඒ වෙනකන් දියුණු කරගත්ත සිතිවිලි වලට අනුව තමයි අපට කොතනක හරි ඉන්න වෙන්නේ. ඒ නිසා මහන්සි වෙන්න හිතලා වැඩ කරන්න. සමහර මිනිස්සු හරියට මෙන්න මෙහෙම කියනවා. අනේ මං හිතුවේ නෑ බං. ඔහොම වෙයි කියලා හිතුවේ නෑ. මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ. මං හීනකින්වත් හිතුවේ නෑ. මං තුන් සිතින්වත් හිතලා නෑ. කියන්නේ කියනවා. මං නම් අහන්නේ ඇයි ඉතින් හිතුවේ නැත්තේ? ඇයි හිතුවේ නැත්තේ? සමහරු කියනවා අනේ මං හිතුවේ නෑ. මං පෙරලා ප්‍රශ්නයක් අහනවා. ඇයි දෙයියනේ හිතුවේ නැත්තේ? කාගේ වැරද්දක්ද? නේ? නිකන් හිතන්නකෝ. ගෑන් ළමයි 30 දෙනෙක්ගෙන් එක කෙල්ලෙකුටවත් බැරි වුණානේ. සිය පෙම්වතාගේ කොණ්ඩේ නෑ කියලා දැනගන්න. නේද? මට නම් පේන්නෙම විය නගුල් බඳින්න ඕන බව. ඔව්. දෙයියනේ. මොකද නැත්තේ? හිතලා නෑ නෑ. ඔක්කොගේ මහවොත් කියයි. අනේ මම හිතුවේ නෑ කියයි. ඉතින් මම අහනවා ඇයි දෙයියනේ හිතුවේ නැත්තේ? හිතක් තියෙන්නේ ඒකටම. ඔකේ වැඩ ගන්න බෑ. දැන් මම එහෙම කිව්වා කියලා අද ඉඳලා ගෙදර ගිහිල්ලා අපේ සියලු පිළිමිගේ කොණ්ඩේ ඇදලා බලන්න එපා ගැලවෙනවද කියලා. ඇත්තටම ඉතින් වෙලාවකදී ඇදලා බලුවත් කමක් නැහැ කියලා හිතනවා මේ වෙන දේවල් වල හැටියට.
ඉතින් මේක දුරවත් දැනලා නැහැ. ඒ කියන්නේ මොකද මිනිසුන්ට නැත්තේ? මේකේ ඇස්සේ ඉක්ුණේගේ තරම්වත් තිබිලා නැහැ ඔය කෑල්ල. මොලේ කියන කෑල්ල තිබිලා නැහැ. මේ ඉන්ද්‍රිය නැහැ. ඒක පිළිකලක් නැද්ද වුණා. නේද? එහෙමනම් වියනකුල් බැලලා වැඩක් නැහැ. ඒකත් හරියට කියලා දෙන්නේ. හිතන්න ඕන මිනිස්සුලා මේ විතර වැඩ කරන තැනක් නේ. ඒ නිසා හොඳට මොලෙන් කල්පනා කරන්න ඕන. හොඳට හිත මෙහෙවන්න ඕන. වැරදුනොත් නතර වෙන්න. නතර වුණොත් දුක නිදෙන්න. ඒ නිසා වාසි හැම වෙලාවෙම කල්පනා කරලා හිතලා වැඩ කරන්න. එහෙම නැති වුණොත් තමයි මේකට දුවන්නේ. ඒකට අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා මනුස්සේසු මිනිස්සු පාරගාමිනෝ පරතරයට යන්නේ අපකාතේ බොහෝම සුළු පිරිසක්. ඒ පරතරයට යන මිනිස්සු පරතරයට යන්නේ මොනවද වුණ කරලාද? නුවණ දියුණු කරලා. නුවණ දියුණු කරලා ලස්සන වෙලා පොසත් වෙලා උපාධිය ලැබෙන සල්ලි හම්බ කරලා එහෙම නෙමෙයි නුවණ දියුණු කරලා. ඒ නිසා අම්මා අප්පච්චිලා දුවල පුතා තරුණ පිරිස ලොකු කුඩා ඔබ මම ගිහි පැවිදි ભેදයකින් තොර අපි හැමෝම හිතලා වැඩ කරලා නුවණ දියුණු කරලා බුද්ධිය වර්ධනය කරගෙන ප්‍රඥාවෙන් බබලන කෙනෙක් බවට අපිට පත් වෙන්න පුළුවන් වුණොත් එදාට තමයි නිවන් ලැබෙන්නේ. එදාට නිවන් ලැබෙන්නේ. ඒ නිසා ඒ දිනේ ලං කර ගන්නට නම් නුවණ වැඩි කර ගන්න ඕන. ඒ දිනේ ලං කර ගන්න නම් නුවණ වැඩි කර ගන්න ඕන. ඕනෙදල බැලුමට මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මට අපි හැම දෙනාටම බුදුහාමුදුරු දේශනා කළ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන බුද්ධ වචනයට අනුව ප්‍රඥාව දියුණු කරගත්ත කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. දුප්පඤ්ඤස්ස ප්‍රඥාව නැති අයට නිවන් දකින්න බෑ. නිවන පතා කටයුතු කරන අපිට ඊටම ඉක්මන් භවයකදී නිවනින් නිවි සැනසීම සඳහා මට තාමත් හොඳ නුවණක් බුද්ධියක් ප්‍රඥාවක් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා පිළිපසල් කරා. ඉතින් අද අපේ තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් ධම් කරුණ දේශනා කිරීමේ සැදැහැති දායකත්වයේ ඕමානෝ පදිංචි කමන්ත ප්‍රනාන්දු මහත්මයාට පෞලේ සියලු දෙනා සැදැහැති දායකත්වයේ ලබා ගන්න කටයුතු කරනවා. බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම පරලෝක ප්‍රාප්ත GHG බෝධිසත්ව සිල්වා පියාණන් වහන්සේට අයිරාමදිනී ප්‍රනාන්දු මෑණියන්ට කේආරිදාස ප්‍රනාන්දු පියාණන්ට පර්සි අමරසේකර පියාණන්ට මල්ලිකා අමරසේකර මෑණියන්ට ජේ.පී. ධනවති මිත්තනියට ඒ වගේම පවුලේ අවපසින් පියපසින් පරලෝක ප්‍රාප්ත ඈත මෑත සංසාරික සියලු ඥාතීන්ට පිරිනමන කරන්න. ඒ අනුව පරලෝක ප්‍රාප්ත මේ පවුලේ සියලුම මව්දෙමව්පියන් සහිත පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට ධර්ම ශ්‍රවණය කර ලොකු කුඩා මව්දෙමව්පිය දුවල පුතන් ඇතුළු ඔබ මම අපි හැම දෙනාම පින් බලාපොරොත්තු වෙන සංසාරික ඥාතීන්ට මේ උතුම් පුරපසලසද පෝදා අපි සිද්ධ කළ සියලු පින් කුසල අනුමෝදන් වෙලා ඒ අයකට සසර දිනන නුවණ ප්‍රඥාව බුද්ධිය පහළ වේවා. පහළ වූ බුද්ධියට ධර්මාවබෝධයේ විතුම් නිවනින් නිවි සැනසෙන දවස ඈත නොවේවා කියන ප්‍රාර්ථනා. දේශකයන්න් වහන්සේ තුළු සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමට ජූලි මාස 8 වෙනි දින උපන්දිනයේ සමරන ඉන්ද්‍රාණී වරුස විතාරණ මෑණියන්ට
ආශිර්වාද කිරීමට ජූලි මාස 8 වෙනි දින උපන් දිනයේ සමරන මේ ආරාදී දීපනීද සිල්වා මහත්මියට ආශිර්වාද කිරීමට ජූලි මාස 8 වන දින උපන් දිනයේ සමරන සචිනී විජේසේන මහත්මියට ආශිර්වාද කිරීමට තුන්වන ජූලි මාස 8 වෙනිදා ඒ වගේම පැමිණුණු සියලුම දෙනාට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ ගෞරවනීය අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සන්දි විහාරයේ පූජනීය මහා සංඝරත්නයටත් ජූලි මාස 8 වන දිනම උපන් දිනයේ සමරන මේ දෙනාටම ධර්ම ශ්‍රවණයෙන් කර ලොකු කුඩා මව්දෙමව්පියෝ ඔබ අප හැම දෙනාටම මම හදා වඩා පෝෂණයකට තරමක රෝගී තත්ත්වයෙන් පසුවෙන් මගේ අම්මා තාත්තා ඇතුළු ඔබ අප හැම දෙනාටම මේ පින් කුසල ලෙස හේතු වේවා. ඒ වගේම අද හිමිදිරි උදෑසන සිට මම මේ ධර්ම දේශනාව සඳහා වැඩම කරවගෙන ඉන්නේදී මගේ ලියුතුරු මහත්තයා හැටියට කටයුතු කරන පිළිමතලා නිල්ලවරු වලව පොඩි ලියුතුමන් ප්‍රමුඛ අපට විවිධාකාරයෙන් උදව්පකාර කරන හැම දෙනාටම මේ පින් කුසලයේ ලෙස පිළිදලා අපි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. අපි කරන කියන හැම කටයුත්තකදීම අපිට නුවණ ප්‍රඥාව වැඩි දියුණු වේවා. උපන් දිනයේ සමරණයට සුබ පින්බර ප්‍රඥාවෙන් පිරුණු ජීවිතයක් ගත කිරීමට දිගාසිරි වාසනාව ලැබේවා. අපට මෙලොව ශාන්තිය පරලොව ශාන්තිය කෙලවර කරගන්න උතුම් නිවනින් නිවි සැනසීම ඊතාම ඉක්මන් භවයකදීම වේවා. අපේ සම්බුද්ධ ශාසන ස්වර්ගයේ සියලු දෙවියන්ට මේ පින්වන්දනා වීමෙන් දෙවියෝද ප්‍රාර්ථනීය පොතකින් උතුම් නිවනින් නිවි සැනසෙත්වා කියලා දෙවියන්ට ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. පදයි ධර්ම ශ්‍රවණ සංසයෙන් ලද පින්බලෙන් හැමදෙනාට උතුම් නිවන් සුවයම වේවා. මොහොතක් වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං